සුබ දවසක් ඔයාලා හැමදෙනෙක්ටම. ඉතින් අපි අදත් කතා කරන්න යන්නේ HTML forms ගැනම තමයි. අපි අද කතා කරනවා කොහොමද drop down list එකක් අපේ form එකට add කරගන්නේ කියලා. හරි. මම එහෙනම් මෙතන hobby එක add කරගත්ත තැනට පහලින් මෙන්න මේ විදිහට අපි add කරගමු ඔයා ඉන්න පළාත select කරගන්න drop down list එකක්. ඉතින් drop down list එකට කලින් මම label එකක් දාගන්නවා. label for මම දානවා province කියන එක කෙටි කරලා PROV කියලා. ඊට පස්සේ මම දානවා select your province. මෙන්න මේ විදිහට close label. හරි. ඊට පස්සේ මම මෙතනින් line break එකක් add කරගන්නවා. ඊට පස්සේ අපි යන්නේ කොහොමද drop down list එකක් දාන්න කියලා. අපි ඊට කලින් මේක save කරලා බලමු. මෙතන ඇවිල්ලා තියෙනවා select your province කියලා. drop down list එකක් දාන්න කලින් අපි දැනගන්න ඕනේ drop down list එකක් දාන්නේ tag එක මොකක්ද කියලා. ඉතින් අපි මෙතන drop down list එකට drop down list කියලා tag එකක් නැහැ. ඇත්තටම select කියලා tag එකක් තමයි තියෙන්නේ. මම මේ විදිහට select කියන tag එක පාවිච්චි කරනවා. select පටන් ගත්තා. ඒ වගේම close select. මෙන්න මේ විදිහට. මෙතන close කියලා එන්න ඕනේ. හරි. මෙතනදී මට පුළුවන් දෙන්න select name එකක්. අපි අර කලින් කතා කරා වගේම මම දෙන්නම් province කියලාම ID එකකුත් ඕනනම් දෙන්න පුළුවන්. හරි. මේකෙදි select කියන්නේ ඔන්න අපේ drop down list එක. දැන් මම මේක save කරොත් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට පොඩි ඊතලයක් ඇවිල්ලා තියෙනවා. මම මෙතන ඒක පැහැදිලි වෙන්න line breaks දෙක add කරනවා. හරි. මේ තියෙන්නේ ඊතලයක් වගේ ඇවිල්ලා. right. දැන් ඔන්න drop down list එක හදාගන්න අවශ්‍ය මූලිකම දේ කරලා ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේ drop down list එකේ තියෙන එක එක options. අපි මේකට කියනවා options set කරගන්න. හරි. ඒකට තියෙනවා option කියලා tag එකක්. මම මේ විදිහට option කියලා type කරගන්නවා. option පටන් ගත්තා. ඒ වගේම close option. මෙන්න මෙතන. මෙතන close වෙන්න ඕනේ. හරි. මෙතනදී option එක ඇතුලේ මට දෙන්න පුළුවන් අපේ add කරගන්න අවශ්‍ය පළාත්වල නම් ටික. මම දෙනවා north province. දැන් මම මේක save කරනවා. බලන්න මෙතනට ඇවිල්ලා තියෙනවා north province කියලා. ඊට පස්සේ මම මෙතන තව option එකක් දාගන්නවා. මේකෙදි මම add කරගන්නවා north western province. හරි. ඔය විදිහට දැන් මම මේක save කරොත් මෙතන ඇවිල්ලා තියෙනවා north western province. හරි. මම මේ විදිහට පළාත් කීපයක් add කරගන්නම් මෙතන options විදිහට. හරි. මම මේ විදිහට පළාත් 9ක් add කරගත්තා. ඊට පස්සේ මේ drop down list එක click කරාම මෙන්න මේ විදිහට පළාත් 9 select කරගන්න පුළුවන්. හරි. මේකට අමතරව මෙන්න මෙතන option කියන එකත් එක්ක අපිට option value කියන attribute එක පාවිච්චි කරන්න පුළුවන්. ඔයා දන්නවා මේ value කියන එකෙන් වෙන්නේ මොකක්ද කියලා. අපි මේකේ පළාත select කරගත්තාම අපේ database එකට යන අගේ තමයි අපි මෙතන දෙන්නේ. ඉතින් මට පුළුවන් මෙතන දෙන්න north province කියලා. ඔය විදිහට මම මේ හැම එකටම මෙන්න මේ value කියන එක add කරගන්නම්. හරි. මම මේ විදිහට value එකත් add කරගත්තා මේ හැම එකකටම. දැන් අපිට පුළුවන් මෙතනින් අපේ පළාත select කරගන්න මේ විදිහට. හරි. මේකත් එක්ක යන තව කොටසක් මම කියලා දෙන්නම්. මෙතනදී අපිට පුළුවන් තවත් option එකක් දාන්න මේ විදිහට. මම option එකක් දානවා. මෙන්න මේ විදිහට close option. මේකේ මම දානවා select your province. මෙන්න මෙහෙම. ඊට පස්සේ මම මෙතනදී අර වගේම keyword කීපයක් add කරගන්නවා. selected ඒ වගේම disabled. මෙන්න මේ selected disabled කියන keyword දෙක මම මේකට add කරගන්නවා. දැන් බලන්න මොකද්ද වෙන්නේ කියලා. මෙතන පෙන්නන්නේ select your province කියන එක. මම මේක click කරාම අපිට ඒක select කරගන්න බෑ. ඊටු ඒවා කොහොම select කරගන්න පුළුවන්. right. මෙන්න මේ විදිහට හදන්න පුළුවන් අපේ drop down list එක.
selected disabled කියන keyword එකකින් වෙන්නේ මේක select වෙලා තියෙනවා. හැබැයි අපිට ඒක select කරන්න බෑ. ඊටු ඒවා ටික ඔක්කොම select කරන්න පුළුවන්. හරි. ওই විදිහට drop down list එකක් අපිට add කරගන්න පුළුවන්. හරි. මේකත් එක්ක තව මම කොටසක් කතා කරනවා. අපිට පුළුවන් මේ form එකේ අපි user ගෙන් ගන්න data category කරන්න. දැන් මෙතන ගත්තොත් NIC first name last name gender hobby province එක date of birth කියන මෙන්න මේ කොටස user ගේ personal details. මට පුළුවන් මෙන්න මෙතනින් form එක පටන් ගන්න තැලින් add කරන්න field set එකක්. field set මෙතනින් field set එක පටන් ගත්තා. ඒ වගේම මෙන්න මෙතන date of birth වලට යටින් අපි බලමු date of birth මෙන්න මෙතන තියෙන්නේ. අපි මෙතනින් close කරමු field set එක. හරි. බලන්න දැන් මොකද්ද වෙන්නේ කියලා. මම මේක save කරලා refresh කරාම මෙන්න මේකට පොඩි border එකක් add වෙලා තියෙනවා මේ අපේ personal details වලට. මට පුළුවන් තව tag එකක් මෙතන පාවිච්චි කරන්න. මෙතන field set එකට පල්ලෙහායින් මම දානවා legend. legend පටන් ගත්ත ඒ වගේම legend close කරා. මෙතනදී legend එකේ මම දෙනවා personal details. දැන් බලන්න මේකේ වෙන දේ. මම මේක refresh කරනවා. එතකොට මෙන්න මේ අර ඇඳුන field set එකේ personal details කියලා මෙතන display වෙනවා. ওই විදිහට මට පුළුවන් මෙන්න මෙතනත් field set එකක් දාන්න. field set එතකොට මෙතනින් field set එක close කරනවා. මේ field set එකේ මට legend එක විදිහට දෙන්න පුළුවන්. අපි දෙමු login details close legend. හරි. එතකොට මෙන්න මේ විදිහට personal details සහ login details කියලා වෙනම කොටස් දෙකක් හැදෙනවා. මට මේක resize කරොත් පෙන්වන්න පුළුවන් ඔයාලට මෙන්න මේ විදිහට login details සහ personal details කියලා වෙනම field set එකක් සහ legend එකක් හැදිලා තියෙනවා. ඉතින් මම හිතනවා legend එක සහ field set එක ගැන idea එකක් ඔයාලට එන්න ඇති. legend එකකින් කරන්නේ අර field set එකේ උඩින් පොඩි නමක් display කරන එක. field set එකෙන් වෙන්නේ අපේ form එකේ අපි ගන්න කොටස් category කරලා වෙනම border එකකින් වගේ අපිට display කරන්න පුළුවන්. ඒක තමයි field set එකෙන් වෙන්නේ. ඉතින් අද දවසේ අපි කතා කරේ forms වල field set එක, legend එක, ඒ වගේම drop down list එකක් කොහොමද add කරගන්නේ කියලා. ඉතින් ඒ වගේම තමයි අපි අර කතා කරපු font attribute එහෙම පාවිච්චි කරලා ඔයාලට පුළුවන් මේ අපේ form එකට ලස්සන ඔයා කැමති design ඒ වගේම පාට add කරගන්න. මම ඒවා මෙතනදී කියන්න යන්නේ නැහැ. අපි CSS ගැන කතා කරනකොට මේ form styling කරන විදිය ගැන වෙනම කතා කරනවා. ඒ නිසා ඔයා මේ ටික practice කරන්න. අපි next lesson එකෙන් ඉක්මනටම හම්බෙමු.